හායි යාළුවනේ, අදත් අපි ලස්සන කේක් එකක් හදමුද? මම මේ කේක් එකට යොදාගත්තේ රිබන් කේක් එකක් ග්‍රෑම් 750. 380 ගානේ බැටර් මේක ට්‍රේ දෙකකට දාලා තමයි කේක් එක බේක් කරගත්තේ. මුලින්ම අපි කේක් එක සෑන්ඩ්විච් කරගෙන ක්‍රම් කෝට් එක කරනවා. ඊට පස්සේ ෆයිනල් කෝට් එකත් අපි ඇප්ලයි කරනවා. මම මේ කේක් එකට අද යොදාගත්තේ non edible print එකක්. මේ non edible print අපි කේක් එකට එකතු කරනකොට කේක් එකේ අයිසින් වලින් කේක් එකේ ටොපර් එකේ තෙල් ගෑවෙන හින්දා අපි මේක ෆොටෝ පේපර් එකකට තමයි print out එක ගන්න ඕනේ. ෆොටෝ පේපර් එකේ print out එක ගන්න බුක් ෂොප් වලින් අපිට කමියුනිකේෂන් එකට කියලා ෆොටෝ පේපර් එකේ අපිට මේ අවශ්‍ය ෆොටෝ එක printers එකෙන් අපි හොයාගෙන ඒක print කරලා දෙන්න කිව්වම එයාලා කරලා දෙනවා. printers එකේ අපිට ඕන තරම් කේක් එකට ඕන toppers හොයාගන්න පුළුවන්. ඔයාලත් අද printers app එක download කරලා බලන්නකෝ. ලස්සන අපිට කේක් වලට උවමනා කරන පින්තූර අපිට ඉක්මනට හොයාගන්න පුළුවන්. ඔයාලත් අදම කරලා බලන්නකෝ. මේ කේක් එක ගැන අපි කතා කරමුකෝ. මේ කේක් එකේ මේ තියෙන මම කේක් එකට යොදාගත්ත පින්තූරේ ඩිසයින් එක මේ තියෙන්නේ ගත්ත print එක. මේකට fox ball අපි ගත්තා. butterflies ලත් එකතු කරගෙන happy birthday topper එකක් දාලා edible flowers යොදාගෙන ලස්සනට අපි කේක් එක ඩෙකරේෂන් කරගත්තා. මේ කේක් එක ඩෙකරේෂන් කරනකොට අපි ගත්ත පින්තූරේ ඒ විදිහටම අපි කේක් එක දෙන්න ඉපැයි. ඒක හින්දා අපි ෆොටෝ එක බලාගෙන ඒ කේක් එක ඒ විදිහට ඩෙකරේෂන් කරගන්න ඕනේ. ඉතින් බලන්නකෝ මගේ කේක් එකේ ලස්සන කොහොමද කියලා. ආයෙත් ලස්සන කේක් ඕලේකින් හම්බෙමු. අදට ගිහින්